මේ ගාථා ධර්මය හොඳින් අසන්න. අසුභානුපස්සෙන් විහරන්තං ඉන්ද්‍රියේ සුසුසංතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේ නපසහති මාරෝ වාතෝ සීලං පබ්බතං අසුභානුපස්සෙන් විහරන්තං. මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචස්කන්ධය අසුභ වශයෙන් බලනවා. මේක නිස්සාරත්වයක් තියෙන, මේක මමයේ මාගේ කියලා අල්ලගත්තට කෙස් ටික සුදු වෙනවා, ඇඟ රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා. ඉතින් මේ විදිහට ගත්තොත් මේකේ තියෙන අසුභ ස්වභාවයක්. ඉන්ද්‍රියසු සුසංඋතං. මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් සංවර වෙලා ඉන්නේ. වැරදි දේවල් කරන්නේ නැහැ. වැරදි දේවල් දිහා බලන්නේ නැහැ. වැරදි අනවශ්‍ය දේවල් අහන්නේ නැහැ. ඒ කියන්නේ පාරුස වචන, මේ හිත ද්වේෂය ඇති වෙන වචන, රාගය ඇති වෙන දේවල්, මෝහය ඇති වෙන දේවල් මේ පසුඳුරන්ගෙන් අරගෙන ක්‍රියාත්මක කරන්නේ නැහැ. සමහර අය නම් කියනවනේ මේ කුණුහරුප කියලා දෙයක් නැහැ. කුණුහරුප කියලා මේ දෙයක් නැත්සා ඕන විදිහට භාවිතා කරාට කමන්නේ කියලා. හැබැයි දහමේ නම් තියෙනවා කුණුහරුප කියලා දෙයක්. ඒවා භාවිතා කරපුවාම මිනිසුන්ගේ සිත් අප්‍රසන්න වෙනවා. ඒ වගේම රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා මේවා භාවිතා කරපුවාම. ඒ නිසයි මේවට පරුස වචන කියන්නේ. පරුස වචන කියන්නේ හේතුවක් තියෙන්න බෑ. මෙන්න මේ නිසා පරුස වචන කියන්නේ. ඒවා ගේ මනාව සංවරයෙන් යුක්තයි. ඒවා භාවිතා කරන්නේ නැහැ. භෝජනේ පමණ දන්නවා. අනවශ්‍ය විදියට කෑම තිබ්බා කියලා අනවශ්‍ය විදියට කෑම කන්නේ. සැදැහැවත්. ඒ වගේම යාගේ වීර්යය සම්පූර්ණ කරලා තියෙනවා. මෙන්න මේ පුද්ගලයාව මාරයාට, ක්ලේශ මාරයාට පරාජය කරන්න බෑ. කොයි වගේද? වාතෝ සීලං වපබ්බතං. හරියට විශාල ගල් පර්වතයක් සොලවන්නට සුළඟට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මේ පිළිබඳව කල්පනා කරන්න, හිතන්න, ක්‍රියාත්මක කරන්න.